මගේ ආදරණීය යාළුවන්ට සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අදත් හරිම ලස්සන උදෑසනක අවදි වෙලා දවස පටන් ගන්න තමයි මේ සූදානම. හරිම ආස දෙයක් තමයි මෙන්න මේ view එක. උදේ පාන්දර මේ විදිහට ඉර පායනවා බලන්න මම නම් හරිම ආසයි. ඉන්නේ අපේ අපාර්ට්මන්ට් එකට ලස්සන ඉර උදාවක් පේන විදිය. මේ හැමදාම මෙහෙම දවස් නැහැ. සමහර දවස්වලට වලාකුළු වලින් වෙහිලා මෙච්චර ලස්සනට ඉර පායනවා දැක බලා ගන්න බැරි වෙනවා. ඉතින් අද හරිම ලස්සන දවසක් කියලා මට හිතුණා. ඉතින් මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නත් වීඩියෝ එකක් අරගත්තා. ඉතින් මම හරිම ආස දෙයක් තමයි මෙන්න මේ විදිහට උදේ පාන්දර කුස්සියට ඉර එළිය වැටෙන එක. කුස්සියට සාලෙට ගෙට උදේ පාන්දරේ ඉර එළිය වැටෙනවට මම හරිම ආසයි. ඉතින් මේ තමයි මං ඉස්කෝලේට යන දෙවෙනි දවස. ඒ වුණාට අද ඉඳලා තමයි අපිට උගන්වන්නේ. කලින් දවසේ අපිට එක්සෑම් එකක් තිබිලා පන්ති තේරුණා. ඔන්න අද ඉඳලා තමයි උගන්වන්න පටන් ගන්න. ඉතින් හරිම ආසාවෙන් තමයි මේ අලුත් ඉස්කෝලේට යන්න ඇඳ බැලඳගෙන සූදානම් වුණේ. ඉතින් මේ අලුත් රටේ අලුත් විදිහට මගේ ජීවිතේ ගෙවන්න තමයි මම නම් හිතාගෙන ඉන්නේ. ඉතින් අපි බලමු කොහොම වෙයිද කියලා. ප්‍රශ්න, අභියෝග, ගැටලු නිරන්තරයෙන්ම අපිව හොයාගෙන එනවා. ඒක ඉතින් ජීවිතේට අරුමයක් නෙමෙයි. සමහර දුක්, ප්‍රශ්න, ගැටලු අස්සේ වුණත් අපිට අපේ අරමුණු අමතක කරගන්න නැතුව අපිත් එක්ක ඉන්න මිනිස්සුත් එක්ක ගොඩක් ආදරෙන් අපේ ජීවිතය බෙදා ගන්න එක තමයි කරන්න පුළුවන් සුදුසුම දේ. ඉතින් මේ තියෙන්නේ මම ඉස්කෝලේට යන පාර. ඉතින් සමහර දවස්වල මගේ ජීවිතේ තිබිලා තියෙනවා ලංකාවට වෙලා ඉන්න ගමන් ජපානයේ කට්ටියගේ බ්ලොග්ස් බලනකොට මට හිතුණා මටත් මෙහෙම දවස් උදා වෙනවා නම් මගේ ජීවිතේට මේ වගේ යන්න, එතකොට මේ වගේ රටක ඇවිදින්න මටත් දවසක් උදා වෙනවා නම් කියලා මම හීන දැකපු දවස් ඕනි තරම් තිබුණා. ඉතින් එහෙම vlogs බලලා තමයි මටත් මුලින්ම මේ රට ගැන අදහසක් ආවේ හිතට. ඉතින් ඊට පස්සේ තමයි මම මේ රටට එන්න ඕනේ, ලියන්න ඕනේ විභාග මොනවද කියලා බලලා ඒ විභාගය ලිව්වේ. ඉතින් ඊට පස්සේ තමයි ඔන්න ඒකෙන් පාස් වුණාට පස්සේ තමයි මම මේ රටට එනවා කියන එක තීරණය කළේ. ඉතින් ඒ හැමදේම යහපත් විදිහට සිද්ධ වුණා වගේ මේ හැම දෙයකටම උදව් කරපු අයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම හංසි සෙන්සර්ට. මොකද ඒගොල්ලෝ නිසා තමයි අද අපි ජපානයේ මේ විදිහට ඉන්නේ කියලයි මට නම් හිතෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි දැන් ඉස්කෝලේටත් ඇවිදිලා පන්ති වලට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අලුත් ඉස්කෝලේකට යද්දී මට නම් හරිම අලුත් හැඟීමක් තමයි තිබුණේ හිතට. ඉතින් ඉස්කෝලේ ඇවිල්ලා ඇවිදilla මෙන්න මේකත් හදාගෙන කාලා සුපර් මාකට් එකකට ගියා. ඉතින් ඒකේ නම් වීඩියෝස් මට ලොකුවට ගන්න බැරි වුණා. ඉතින් මේ තියෙන්නේ ඒ සුපර් මාකට් එකට යන පාර. ඉතින් ඔහොම ඉතින් හවස් වරුවත් ගෙවිලා ගියා. ඉතින් ඔන්න ඔහොමයි අද දවස ගෙවිලා ගියේ. ඉතින් මම ඕගොල්ලන්ටත් කියන්නේ ජීවිතේ අපිට ප්‍රශ්නේ, බාධකේ ඒ මොන වුණත් අපි අපිට ඕනි දේවල් අපේ ජීවිතේට ළඟා කරගමු. ඉතින් මෙන්න මේ සුපර් මාකට් එකට තමයි මම ආවේ. මම ඊළඟට ඔයාලට පෙන්නන්නම් මම මෙහි ගියපු ලස්සන පාර්ක් එකක්. ඒකත් හරිම ලස්සන පාර්ක් එකක්. ඉතින් පාඩම් වැඩ කරන අයට එනවා එතන හරි නිදහස්
තියෙයි කියලා මට හිතුණා. ඉතින් එහෙනම් තවත් ලස්සන දවසක අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හමුවෙමු. ඉතින් මේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.